සුබ දවසක් හැමෝටම. කතා ලෝකයට අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ලෝකයේම භීෂණතම සහ අභිලාෂම තැනක් ගැනයි. ඒ තමයි බර්මියුඩා ත්‍රිකෝණය. ඔයාලා ඔය ත්‍රිකෝණය ගැන කවදාවත් අසා තියෙනවද? බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා, බර්මියුඩා සහ පොටෝරිකෝ කියන තැන් තුනක එක්කෙරුණු විශාල මුහුදු ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ මරණ ත්‍රිකෝණය කියලා හඳුන්වනවා. ඒකට හේතු වුණේ මෙතනින් ගොඩක් නෞකා සහ ගුවන් යාන අතුරුදහන් වීමයි. 1945 දී ෆ්ලයිට් 19 කියන ඇමරිකන් ගුවන් බලකාය යාන 5ක් මෙතනදී අතුරුදහන් වුණා. ඔවුන් කියනවා දිකන්වීමක් වුණා. කොතනද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒත් මේ ත්‍රිකෝණය තුලින් ගිය සෙරීනා යාන නෞකා ගමන්කරුන් ඒ වගේම ඔවුන්ගේ සංදේශ කිසිම ආරංචියක් නැතුව අතුරුදහන් වුණා. හොඳයි. දැන් අපි බලමු මේකට හේතු කියලා කියන හැටියක්. භෞමධ්‍ය චුම්බක බලපෑම්. මෙතන චුම්බක බලපෑම් නෝම් එකට වඩා වෙනස්. ගැලවෙන වායුව මූදෙන් පැන්නේ මෙතැනි ගෑස්ද කියන අදහස් තියෙනවා. මුස්තර වැස්ස සහ සුලිකුණාටු විකාර කාලගුණ තත්ත්වයන් අතීත තාක්ෂණය. කෙටියෙන්ම මේ කතාවල ගොඩක් හේතු විද්‍යාත්මකව පැහැදිලි කළ හැකි. නාසා වගේ ආයතන කියනවා මෙය අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වන ස්වභාවික බලවේග ගොඩක් නිසා සිදුවන. එහෙත් අදටත් බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ ලෝකයේම වැඩිම කතාබහට ලක්වන අභිරහසක්. මේ හැමදේම අහලා ඔයාට හිතනවද මේක විද්‍යාත්මකද නැත්නම් මිනිස් හැඟීම් වලින් උපන් කතාවක්ද? ඔබගේ අදහස කමෙන්ට් එකකින් කියන්න. මේ වගේ තවත් අභිරහස් කතාවල් ඔයාලට අහලම ඉන්න පුළුවන්. මේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරන්න. බලන් ඉන්න තවත් කතා ගොඩක් තියෙනවා. ඉස්සරහට හම්බෙමු.